අයිබෝන් සුබදෑසනක්. සුබදෑසනක්. දිනේෂ් දවස පටන් ගන්නකොට ඉතින් ඔළුවේ එක දේවල් තියෙනවානේ උදේට. සමහරක් වෙලාවට වැඩ ගොඩක් තියෙනවා. ඒව ගැන කල්පනා කර ඉන්නවා. සමහරකට ගෙදර තියෙන වැඩ කටයුතු ගැන හිත ඉන්නවා. ඒ වගේ අවුල් ගොඩක් එක්ක තමයි අපි උදේට නැගිටින්නේ. හැබැයි ඒ උදේට නැගිටින්නේ අවුල් ගොඩක් එක්ක වුණාට ඒවා නිරවුල් කරගෙන බොහොම ලස්සනට දවස පටන් ගන්න අපි උත්සාහ ගන්න ඕන. එහෙම දවස පටන් ගත්තොත් දවස ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම සාර්ථකව අපිට දවස ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සතුටින් අද දවස පටන් ගමු. ඒ කියන්නේ දවසේ උදෑසන වරුවේදී තමන්ගේ දවස ගැන හිතන්න, දවස සැලසුම් කරන්න කොහොමද අද දවස වෙන්න ඕනි කියලා පොඩි සැලැස්මක් හදාගන්න පොඩි වෙලාවක් තියාගන්න. ඕක තිබුණේ නැත්තම් දවසම විනාශයි. මේ කියන්නේ අත්දැකීම. සමහර අය මෙහෙමයි. කොච්චර සැලසුම් කළත් ඒ සැලසුම් මේ විදිහටම කරන්න පුළුවන්කම හම්බෙයිද කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද දැන් සමහර දවස්වල ගෙදරින් එළියට එනකොට දැන් නම් ෆෝන් එකේ නෝට් පැඩ් එකේ හරි නැත්නම් ඉස්සර කොල කෑල්ලක හරි දවසේ කරන්න ඕන වැඩ කටයුතු ටික මෙහෙම ලේස්තුවක් ලියාගෙන යනවා. ආපහු හවසට ඇවිල්ලා බලද්දි මේකෙන් කරලා තියෙන්නේ 3යි 4යි 10ක් ලියාගෙන ගියා නම් කමක් නැහැ. ඒ ටික හරි කරලා තියෙනවා. ඒ ටික කරන්න පුළුවන්කම හම්බුනේ මොකද නේද? අර දවසේ උදෑසන පොඩි පිළිවෙලක් ඒකට හදාගත්ත නිසා. අර යන ගමන් බැංකුවට ගිහිල්ලා ඒ යන ගමන් අර බිල් එක ගෙවලා ඊට පස්සේ අතන. අන්න එහෙම පොඩි සැලසුමක් ඔළුවේ තියාගන්න. ඔය ඔක්කොම කරන්න බැරි වෙයි. හරිද? හැබැයි කීපයක් හරි කරන්න පුළුවන්කම හම්බෙයි. ඒකට අවශ්‍ය වෙන්නේ මූලිකම කාරණාව සැලස්මක් ජීවිතේ තියෙන්න ඕනේ. ඔව්. අදත් අපි සැලස්මකට අනුව තමයි නුගසවන ඔබට පෙළගස්වන්නේ. පහන් සැලැස්ම. ඔව්. විශේෂයෙන්ම අද දවසේදී මේ බොහොම ආදරය කරන ඔබ ආදරය කරන ආදරණීය චරිතයක් එක්ක සොඳුරු කතාබහත් එක්ක ඔබව සම්බන්ධ කරගන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒත් එක්කම වැඩිපුර කළු පාට අඳින කෙනෙක් එක්ක කතා කරනවා. හරි. ඊට පස්සේ මේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කළාම, යෝග ව්‍යායාම සම්බන්ධයෙන් අවධානය යොමු කළාම, එතකොට අපි කොහොමද කර්මාන්තයක් හැටියට ස්වයංව නැගී සිටින්නේ? ඒ සඳහා මොනවද තියෙන අවස්ථා? අපි මේ පිළිබඳව පවා සාකච්ඡා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ සැලැස්මේ තියෙන දේවල්. ඔව්. ඒත් එක්කම ලස්සනට ඉන්න කැමති, ඒ වගේම තරුණ බව රැකගෙන ඉන්න කැමති අය වෙනුවෙන් ලස්සනට ඉන්නේ කොහොමද කියන කාරණාවත් අපි අද දවසේදී කතා බහ කරනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම අපි අරගෙන අවිල්ලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපිත් එක්ක ආදරෙන් මේ හැම දෙයක් එක්කම ආදරෙන් අපි ඔබත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්න අත සූදානම්ින් ඉන්නවා. සැලැස්ම ඊළඟට තියෙන්නේ කතාවට යන්න කලින් ගීතයක්. අපි ඒ පිළිවෙලටම ගිහිල්ලෙමු. සංගීත ලෝකයේ අවුරුදු ගානක් තිස්සේ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ තමන්ගේ හැකියාව පෙන්වුම් කරපු කෙනෙක් ගැන යශෝ. කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා. හැබැයි වෙලාව අපිට සීමිත නිසා පූර්ව හඳුන්වා දීම ඉතාමත්ම කෙටියෙන් අරගෙන අපි ආරාධිතයත් එක්ක සාකච්ඡාවට යන්න හේතුවක්. හරිද? හරි. දැන් දිනේෂ් කෙනෙක්ගේ හිතේ මීදුමක් වෙලා එතෙන්න හැමෝටම පුළුවන්කමක් තියනවද? එහෙම හැමෝටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මීදුම කියලා කියන්නේ හරි සිහිල දනවන දෙයක් නේ. මම කියන්න හැදුවේ ලංකාවේ සංගීතය ඇතුලේ පුදුම දේවල් කරලා තියෙන පෙරේරාද කියලා ප්‍රශ්නාර්ථෙත් එක්ක. හරිද? ෂෙල්ටන් පෙරේරා, මිල්ටන් පෙරේරාගෙන් පටන් ගත්තාම වර්නන් පෙරේරා, සතීෂ් පෙරේරා, මර්වින් පෙරේරා, අමල් පෙරේරා, ගයන් පෙරේරා, ලහිරු පෙරේරා ඔය ඔක්කොම ඇතුලේ තව පෙරේරා කෙනෙක් තමයි අද දවසේදී අපි එක්කගෙන ආවේ. හරි? ඇත්තටම බලාගෙන ගියාම සංගීතය ලියන අර ප්‍රනාන්දෝ යත් ප්‍රනාන්දු මියත් ප්‍රනාන්දු කියලා කිව්වට මට හිතෙනවා වැඩිපුරම පෙරේරා තමයි මේක ඇතුලේ ගොඩක් කැටයන් දාලා තියෙන්නේ කියලා. මේ එහෙම කෙනෙක් අජිත් පෙරේරා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. කොහොමද ජීවිතේ? හොඳින් ඉන්න හැමදාම වගේ. දැන් ඉතින් දැන් පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් අමතර වශයෙන් ගායකයෙක්. නැහැ මම ඒකේ අනිත් පැත්ත තමයි කැමති. ඒ කියන්නේ පූර්ණ කාලීන ගායකයෙක්. ඒකට ආසයි. ඉතින් ඒකෙන් කවදාවත් මිදෙන්න බෑ. ආස කරන දේ ඒකයි. ඉතින් අර අපි මොන හරි දෙයක් කරන්නත් එපා. ඒ හින්දා බිස්නස් එකක් කරනවා නැත්තම් කලාව තමයි අනිවාර්යයෙන්. මේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ හොඳම මුල් පුරුක් ටික තියෙන්නේ කඳායන ජයල මීගම පැත්තෙන් පටන් ගත්තට පස්සේ ඒ ඔය මුහුදු කරෙත් එක්කනේ. හරිද? මං හිතනවා ඒක එකක් තමයි කතෝලික පසුබිමත් එක්ක එන. පල්ලියේ ගීතිකා කණ්ඩායම් වල ඉඳගෙන. මම හිතනවා අජිත් පෙරේරා කියන ශිල්පියා හැදෙන්න පල්ලියේ ගීතිකා කණ්ඩායම කොයකෙත් ඇතුලින් තමයි ලොකුම බලපෑම ඉන්නේ. නැත්නම් ඔය විදිහට ලස්සනට හාමනි වොයිස් කරන්න ලේසි නෑ. ඔව් මම ඇත්තටම පල්ලියේ තමයි ස්ටාර්ට් එක දුන්නේ මට. ගීතිකා කියලා. ඉතින් ඒක ලොකු පන්නරයක් වුණා මට. හාමිනි සේමසිංහ කරත් ඒව ඉගෙන ගත්තේ මම පල්ලියෙන්. මම හිතන්නේ අවුරුදු 5ක් විතරම කොයකේ හිටියා.
ඒක තමයි ස්ටාර්ට් එක. අපි පුංචි කාලේ ගැන චුට්ටක් මතක් කරමුකෝ අජිත් අය. ඒ කියන්නේ පාසල් කාලේ කොහොමද ඒ කාලේ දක්ෂතාවයන් දැක්කුවේ? එතකොට ඒ වගේ කාලෙදිත් එහෙම තිබ්බද? නෑ මේ වගේ නම් පහසුකම් කිසිම දෙයක් තිබුණේ නැහැ. ගිටාර් එකක් ඉගෙන ගන්නවා කියන එකත් ලොකු හීනයක් ඉතින් ඇත්තටම. අපේ ගිටාර්ස් තිබුණෙත් නැහැ. අර ගහන්න බැරුණත් ගිටාරයක් කරෙල්ලන් යන කාලේ. ඔව් එහෙම එකක් තියෙනවා ඉතින්. හැබැයි කොහොම හරි පටලගෙන ගහ ගන්නවා ඉතින් ගිටාර් එක. ඉතින් ලොකු හීනයක් ඉතින් මේ කාලේ. මොකද දැන් නම් ඕන තරම් කට්ටිය ඉන්නවා ගිටාර් ප්ලේ කරන. ඒ කාලේ එහෙම නැහැ ඉතින්. හරි අඩුයි. ගමටම සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නේ තමයි ගිටාර් එකක් තියෙන ගිටාර් එක ප්ලේ කරන එක්කෙනෙක් කියන්නේ. එතකොට ආසාව ඇති උනේ කොහොමද? කොහොමත් ඉතින් මයි ගම කඳාන ඔය පැත්තේ පොඩ්ඩක් අර ඔව්. ඒ පැත්ත. කාලා බීලා ජොලියේ ඉන්න ගමක් ඉතින්. ඒ පැත්ත කොහොමත් එහෙමයි. ඉතින් ගොඩක් වෙලාට ඉතින් සංගීත සම්දර්ශන තියෙනවා පල්ලිය මංගල්‍ය වලට. ඕවා තමයි දකින්නේ. ඒ හරහා තමයි ඉතින් මේ සංගීතය කොහොමත් ඇඟේ තිබුණා ඉතින් මියුසික් වලටම ලොකු ආදරයක්. ඒ හරහා තමයි බෑන්ඩ්ස් වලට ගියා. ඕක දිගටම ඉතින් නොනැවති ඔය ලයින් එකේ දිගටම ටවුන් වල මොනව නැතත් මියුසිකල් ෂෝ එකක ලොකු කටවුට් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. දැනට ගියත් දෙක තුනක් තියෙනවා. ඒක තමයි. දැන් තනත් හයිවේ එකේ ගිහිල්ලා අපි ආපහු විගම් පාර මුණ ගැහෙන තැන අති විශාල කටවුට් මෙච්චර මියුසිකල් තියෙනවද ලංකාවේ කියලා හිතා ගන්න බැරි තරමටම. සහ ඉස්සර නම් තිබුණා අජිත් දැන් ඒ වගේ හිටියම සංගීත කණ්ඩායම් මැද කුඩා කොට වල මෙහෙම රවුමට ආඩිස්ලා ගෙනම්. හරි. හන්දෑවේ පටන් ගන්නවා රෑ වෙද්දී කලුවර වැටිගෙන ඉදි පටන් ගන්නවා එළිය වැටිගෙන ඉද්දිත් මියුසිකල් ෂෝ එක යනවා. ඔව් මෙහෙම දෙකුත් තිබ්බර මේ දැන් අපිටම එක ගමක එහා පැත්තේ ගමේ ආටිස්ලා ගෙනාවා කියලා 35ක් මෙහා පැත්තේ කට්ටිය 40ක් කියනවා. එහෙම පොඩි එකකුත් තිබ්බා. ඉතින් දැන් තමයි ගොඩක් ඔය ෂෝ එකකට ආටිස්ලා 10ක් විතර සීමා වෙන්නේ. ඉස්සර එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ඉන්න ඔක්කොම වගේ ගේනවා. ඒ අනිවාර්යයෙන්ම 30ක් නම් ඉන්නවම තමයි. බිග් මාස්ටර්ගෙන් පටන් ගන්නවා නෙල්සන්ගෙන් ඉවර කරනවා. අනිවාර්යෙන්. ඉතින් ඒක හරි සුන්දරයි. ඉතින් එකකට එකක් වොයිස් වෙනස් තමයි ඒගොල්ලන්ට තිබුණේ වෙන හඬක්. ඉතින් අඳුරනවා ඇස් දෙක පියාගෙන හිටිය අන්නර තමයි දැන් සිං කරන්න කියලා. ඒ කාලේ ගොඩක් සුන්දරයි කියලා මටත් ඇත්තටම හිතෙනවා. ඒ කියන්නේ හිටපු ශිල්පීන් ඒගොල්ලෝ එක කරන්න ගොඩක් ලේසි. මම මේ දැන් අයට එහෙම චෝදනාවක් කරනවා නෙමෙයි. ඉස්සරහටම සුන්දරයි. ලේසි කියලා කිව්වේ. ඒගොල්ලෝ ගොඩක් සංගීත කණ්ඩායමත් එක්ක ගොඩක් සම්බන්ධයි. ගොඩක් එකමුතුයි ඒගොල්ලෝ සංගීත කණ්ඩායම ගොඩක් සපෝට් එකක් දෙනවා ස්ටේජ් එක උඩ. ඉතින් අපේ ජොබ් එක කරන්න ගොඩක් සපෝට් කරා. පරණ අය අපි හිතමු සනත් සේව ගත්තත් ඒගොල්ලෝ ඒ කට්ටිය ඔක්කොම එහෙමයි. ඉස්සර ගොඩක් එකමුතුයි සංගීත කණ්ඩායමත් එක්ක. ඔය කියන්නේ ජීවිතයේ සමහර දේවල් සම්බන්ධයෙන් ඉතාමත්ම දරදඬු ප්‍රතිපත්තිකරුක මිනිස්සු ආයේ වචනේ නම් වචනේම තමයි. හැබැයි කලාව ඇතුලේ Tamanට සහයෝගයක් දෙන්න පුළුවන් කොතනද මම දැක්කා. ඒක දැනගමු දැක්කා ලස්සන කතාවක් කියලා තමයි. කියන්නේ කප්ගෙත් එක්ක රුවක් හැදෙනවා ගීතේ. ඒක දියුල්ගනිත් එක්ක අයමලෝ ගීතයක් හැටියට එන්නේ. දැන් එතකොට දෙන්නම සංගීත ස්ටේජ් එකේ නැති වෙලාවක ඔබ තමයි දියුල්ගනගේ කොටස කියන්නේ. උදාස කපු ගෑල්ලා කරට අත දාගෙන ළඟට ඇවිල්ලා ගීතේ ගායනා කළා කියලා. ඔව් අනිවාර්යයෙන්. මටත් මේ දැන් ඔක කියද්දි මම ටග්ගල මට මතක් වුණා ඇත්තටම හරි සුහදයි. ඒක ෂෝ එකකත් මට මතකයි අපි එක දිගටම ප්ලේ කරා සින්දු 10ක් අපු ගේට නුවර ෂෝ එකක. ඉතින් මුලින් නම් පොඩක් කැමැත්තක් දැක්වේ නෑ. ඉතින් ඉස්සරහා ක්‍රවුඩ් එකත් ඉල්ලන්නේ එක දිගටම නවත්තන්න නැතුව සින්දු 10ක් ගියා. එයා 10ම සින් කරා. කොහොමද නේ? ඒ කියන්නේ යාට තව ප්‍රසංගයක් තිබුණා එදා. ඒ වුණාට දාලා ගියේ නෑ. අන්න මිනිස්සු. අනිත් එක දැන් ඒ කාලේ මේ අපි අහලා තියෙනවා මේ ප්‍රසංග වේදිකාව මේ ප්‍රසංගයක් නරඹන්න එන අය සින්දු අහගෙන ඉන්නවා. අනිවාර්යයෙන්. දැන් අයට වඩා එහෙම දෙයක් අපි අහලා තියෙනවා. ඔව් ගොඩක් අර සංගීත කණ්ඩායමටත් ආදරේ ආටිස්ට්ලාටත් ගොඩක් ආදරේ අපි ගියාමත් ඒක අපිට හම්බ වෙනවා ඒ ආදරේ කරුණාව. දැනටත් ඒක අපි භුක්ත විඳිනවා ඇත්තටම. يعني ඒ කාලේ තමයි අපි ගොඩක්ම සංගීත ප්‍රසංග වල සහභාගී වුණේ බෑන්ඩ් එක. ලංකාව පුරාම ගියා. ඒක අදටත් ඒ ආදරේ පාට බැස්සම හම්බ වෙනවා. ඉතින් ඒක හරි වාසනාවක් කියලා හිතන මොනවා හරි වැඩක් කරගන්න ගියොත් එතන ඉන්නවා අපි ෂෝ එකක් බලමු කවුරු හරි. සංගීතය ඇතුලේ මම හිතන්නේ ගැලැක්සිස් සංගීත කණ්ඩායමෙන් අයින් වෙද්දිත් ගැලැක්සිස් එකේ අවුරුදු 29ක් වාදකයෙක් හැටියට කටයුතු කළා. 30ක් කියලා කිව්වොත් දශක 3ක් මිනිස්සෙක්ගේ ජීවිතේ හොඳම කියන්නේ හොඳම කාල සමයක් මේ ගත කරලා තියෙන සහ මම දන්නවා එතකොට
ලංකාවේ ප්‍රසංග වේදිකාවේ සෑහෙන පරිණාමයක් සිද්ධ වෙච්ච. අර ටකරන්ත ආඩුව ගාලා ලොකු බෆල් ටික ගෙනල්ලා දුරට හෙන්න ඕන නම් ඒවා ලවුඩ් ස්පීකර් වල හෝන්ස් වලින් පවා ට්‍රාන්ස්ෆර් කරපු කාලයක් තිබුණා. එහෙම වටපිටාවක් තිබිච්ච තැන ඉඳගෙන අර තොල ගෑවුනොත් එම කරන්ට් එක පුපුරනවා මයිකුත් එක්ක නේ. නෑ මට අප්‍රමාණ වැදිලා තියෙනවා. අනිවාර්යයෙන් ඒක ස්ටේජ් එකේ ඉන්න මිනිස්සු දන්නවා මේ ලේසි නෑ මේ hina වෙලා මේ හොඳට සින්කරේට තොලකට පුපුරන්න වදින්නේ සමහරලාවට මේ යන්නේ කරන්ට් එකක්. අර එතන ඉඳගෙන අද මෑත කාලීන තමත්ම ඉහළ හයි ටෙක්නොලොජි දක්වා ආපු ප්‍රසංග වේදිකාව ගැන හරස් කඩක්සේ දකින්න පුළුවන් ශිල්පියෙක්. අත්දැකීම් තිනවා ඉහි කේස් ගන්නටත් වැඩි. කොහොමද එදා සහ අද මේ අතරතුර තාක්ෂණිකව සමහර දේවල් සමාජීය හැටියට ඕඩියන්ස් එක දිහා බලාගෙන හිටියම ඕඩියන්ස් එක වෙනස් වෙලා තියෙනවා ටෙක්නොලොජි වෙනස් වෙලා තියෙනවා කොහොමද වෙනස්කම දැනෙන්නේ ටෙක්නොලොජි එක කිව්වොත් දැන් අපි හිතමු දැන් අපේ ගමේ ෂෝ එකක් හිතමු කඳානි පල්ලිය මංගලයට ප්ලේ කරන ෂෝ එක එතන ලොකු ග්‍රවුන්ඩ් එකක් මටම අපි හිතමුකෝ මුල් කාලේ සංගීත කණ්ඩායම් ෆෝචුන්ස් හරි සුපර්ස්ටාර්ස් හරි ඒගොල්ලෝ ප්ලේ කරද්දි ස්ටේජ් එක උඩ තමයි බෆර්ස් දෙක තියෙන්නේ එළියේ රැක් නැහැ සවුන්ඩ්ස් රැක් මුකුත් නැහැ හැබැයි කට්ටියම ඩාන්ස් කරා අද අපි හිතමුකෝ ලොකු සවුන්ඩ් සෙටප් එකක් අරන් ගියත් ඇහෙන්නේ නැහැ කියලා. ඒක හරි ප්‍රශ්නයක් ඉතින්. අපි ප්ලේ කරන කාලේ ඉතින් ලොකු සවුන්ඩ් සෙටප්ස් ගිහලා දාන්නේ නැහැ. අපේ සවුන්ඩ්ස් අරන් යන වාහනෙන් අරන් ගියා Galaxy සවුන්ඩ්ස් අපේම. ඉතින් හැමෝම ඇහෙනවා කියනවා. අයි ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඒක මාර ඒක මොකද්ද කියන හේතුව මම දන්නේ නැහැ. ඉස්සර ඉතින් අපි අල්ලපු ගමේ ගහද්දි අපිට ගෙවල් ඉන්න බෑ. ඉතින් දැන් කියන ලංකාවේ තියෙන හොඳම සවුන්ඩ් සෙටප් එක තමයි ගේන්නේ කියලා එහා පැත්තේ ගහනවා අපි ගෙවල් වලට එන්නේ. දන්නේ නැහැ. එච්චර තාක්ෂණය දැන් දියුණු වෙලා. ඔය දෙයක මම මේක මුත් කියනව නෙමෙයි මන්ද ඒ හේතුව මොකද්ද දැන් ඔයා තේරෙන්නේ කියන්නේ. එහෙමනේ ඇත්තටම එහෙම උනේ. වෙලා වෙනසක් වෙලා තියෙන ඔය කියන තරම් හොඳට දෙක සිද්ධ වෙලා තියෙන කියලා. ඔඩියන්ස් එක දිහා බලන් හිටියාම ඉස්සර සාර බුලත් හිට විකුණන මිනිස්සයාගේ දැන් අන්නාසි ටික කරවලුවේ තියාගත්ත. ඒ කට්ටිය තාම ඉන්නවා. අර ඒ සියල්ලත් එක ගැවසී ගත්ත ලස්සන ඔඩියන්ස් එකක් හිටියා. නටන කට්ටිය හිටියා බලන් ඉන්න කට්ටිය අහන් හිටියා අහගෙන ඉන්න කට්ටිය හිටියා. ඒක වෙනම එකක්. දැන් අපි තුමුක සමහර කට්ටියක් හිටියා. අපි තුමු මාතර ෂෝ එකත් බලනවා ඒගොල්ලෝ. හෙට අපි ගහනවා නුවර එතනටත් ඇවිල්ලා ඉන්න ෂෝ එක බලන්න. ඒ කියන්නේ නිකන් මේ අපි තුමු මොන හරි මේ හොඳට ජොබ් එකක් කරන හරි මොන හරි කරන අය කියන්නේ සෙන්සුරාදා දවසක නම් අනිවාර්යෙන් මේ ෂෝ එක ලංකාව කොහෙද තිබ්බත් අපිත් අඳුරනවා කොහොමද අපි උදේම මාත් ඒ කියන්නේ ෂෝ එක බලන්න ඇවිල්ලා ඒ කියන්නේ අපි එද්දිම සවුන්ඩ්ස් අරන් බඩු අරගෙන එද්දිම කට්ටිය ඉන්නවා එතකොට ඔය බිස්නස් කරන අය ටොෆි ඒවා විකුණන අය ඔක්කොම යාළුවෝ වගේ තමයි හිටියේ හැමෝම අපි අඳුරනවා එතනට ගියාම එතන ෂෝ එක පටන් ගන්න කලින් කොහොමත් 100ක් විතර ඔක්කොම කට්ටිය අඳුරනවා ඒ කියන්නේ ලොකු බිස්නස් එකක් යන්නේ එතන. සවුන්ඩ්ස් වල අය ජෙනරේටර්ස් කවරින් එකේ කට්ටිය මුළු ඔක්කොම දෙනා අපි අඳුරනවා. ඉතින් ඒක අමතරව ඔඩියන්ස් එකත් එහෙමයි. හරිම හොඳ ක්‍රවුඩ් එකක් හිටියා මම හිතන්නේ අර කොහොමත් ඉතින් ඉස්සර මිනිස්සු හොඳයි කියලා කියනවනේ නේද? ඔව් ඉස්සර සමහරවිට ලොකු පවර් සිස්ටම් තිබුණේ නැහැ, ජෙනි තිබුණේ නැහැ. මට වයරයක් ගහලා අරගෙන කරන්ට් එක අරගෙන කරන්ට් එක ගියත් මිනිස්සු පොඩක් ඒක එනකන් ඉවසන්න පුළුවන් කමක් තිබ්බා. ඔව් මට මතකයි. ෆුල් බ්ලැක් අවුට් වෙලා යනවා. ඒක ෂෝ එකක් ප්ලේ කරලා මේ හොරණ පැත්තේ ස්ටේජ් එක උඩට වතුර වැටලා මික්සර් එක නැවතුණා. පැයකමාරක ෂෝ එක අපිට ගහන්න බැරුව ගියා. ලොකු සෙනඟක් හිටියා. මිනිස්සු මොකද කරේ? මුකුත් ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරලා කිව්වා කියන්නේ මයික් වැඩ කරන්නේ නැහැ නේ. අපි කිව්වා පොඩි වෙලාවක් ඕනේ කියලා. දැන් ඒමනම් ස්ටේජ් එකට යනවා ගල් කියුබ් දෙකක්වත්. තව මට මතකයි ඒක වෙයිට් මේ ඇලහැර පැත්තේ ලොකු ෂෝ එකක්. එළියේ සවුන්ඩ් ට්‍රැක්ස් දෙකම නැවතුණා. කියන්නේ ඒක මොකක් හරි වෙලා දෙකම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපේ බෑන්ඩ් එකේ චමින්දට හොඳට කතා කරන්න පුළුවන් ඒ වෙලාවට. හිතට වදින්න. චමී ඊට පස්සේ කිව්වා මේමයි මේ වුණා දිගටම වැඩ හින්දා මේ මුනේ අපි මේ ස්ටේජ් එකේ තියෙන පොඩි ස්පීකර්ස් ටික එළියට දාලා ගහමු කියලා. අපි කියන්නේ අපිට ඇහෙන්න තියෙන්නේ මොනිටර්ස් ටික එහා පැත්තට හරවලා ෂෝ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු අහන් හිටියා. සාහිතින් තාක්ෂණික ගැටලු කොහොමත් ওই වගේ ඇති වෙනවා නේද? ඒ කියන්නේ අනිවාර්යයෙන්. ඔව් ඉතින් අපි ඒ අවස්ථාව අනුව ඒවට හැඩගැහෙන්නත් ඕන. එහෙම මේ පරිසරයක් එහෙම සමාජයක් දැන් ඉන්නවද කියලාත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ දැන් අර අපි දුනු සංගීත කණ්ඩායම් වලට ගාන ශිල්පීන්ට එහෙම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවානේ සමාජයේ. ඉස්සර එහෙම තිබුණ නැහැ කියන එක නෙමෙයි. මෙහෙම සමාජයක් තිබුණ නැහැ. මීට වඩා ටිකක් ඉවසීම තිබ්බා ආදරේ කියන්නේ කලාකරුවන්ට ආදරේ.
ගල් ගහපු වලි ගියපු හූ ගියපු හූ කියපු තැන් ඕන නැතුව තරම් තියෙනවා. සමහර ආටිස්ට්ලාට පටන් ගත්තාම සින්දුව පටන් ගත්තා ඉවරනකම් හූ කියන හැබැයි ඉතින් අර වගේ වෙන්නේ නැහැ. මේ තත්ත්වයට ගියේ නෑ. ඒ රසිකත්වය සැහැණ හොඳ තැනක තිබුණා. ඒව වෙන්න ඒ කාලේ තිබිච්ච නිර්මාණක් බලපෑවා, නිර්මාණ වීඩියෝස් බලපෑවා සියල්ල. අනිවාර්යයෙන්ම. සින්දුවක් අහුනේ. අනිවාර්යෙන්. මොකද්ද අපි කියන සින්දුව? වැටෙන කඳුළු පිසලන්නට. ඒක මම හදපු සින්දුවක්. මගේ දෙවෙනි එකද? ප්‍රථම හාදුවෙන් තමයි මේ පටන් ගත්තේ. ප්‍රථම හාදුව තමයි පළවෙනි සින්දුව හිල්මි. තමයි මගේ හිතවතා. හිල්මි තමයි ඒක මියුසික්. වැටෙන කඳුළු ආයේ මගේ දෙවෙනි කැසට් එකේ. ඒකේ මෙලඩි එක මගේ වයිෆ් ගෙනන්ගේ තමයි ලිව්වේ. මේ එයාගේ නමත් කියන්න. එයා මදුෂා තුෂානි සමහරට බලනවත් දන්නේ. ඉතින් මගේ පුතා තමයි මට ගෙනලා දෙන්නේ මේ පුංචි සින්දුවක් ලියලා තියෙනවා. ඒක ඉතින් මම ඕකේ මෙලඩි එක හදලා මේ ලංකාවේ වෙන කෙනෙකුට තමයි හැදුවේ ඇත්තටම පොපියුලර් ආටිස්ට් කෙනෙකුට හදපුවා මෙයා ඒකට කැමති වුණේ නෑ. එයා ඒක පොඩ යාර සෙට් වෙන්නේ නෑ වගේ. ට්‍රැක් එකත් කොහොම හරි අපේ ස්ටුඩියෝ එකේ ප්‍රියන්තගේ සෑහෙන දවසක් තිබුණා. ඊට මම හිතුවා ඔක මම්ම කියනවා කියලා. ඒක ජනප්‍රිය වුණා. දෛවීය තරම් හොඳ සැලසුම් කරන්න අනිවාර්යයෙන්. වෙන කොහෙවත් නෑ. අපි හම්. සන්තකටම තිබුණු හිත යන්න ගිහින් යලි නොෙන්න වැටෙන කඳුළු පිසලන්නට තිස අතගා සනසන්නට උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින් දුක තියාන සිත පැරි හඬ වැටෙයි නුඹ හින්දා පැරුණු හිත යලි හදන්න එන්න යලිත් මහසයාන වැටෙන කඳුළු පිසලන්නට පිස අතගා සනසන්නට උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින් දුක තියාන වැටෙන කඳුළු
අයියේ ඒ කාලේ මේ ගීත ජනප්‍රියයි කියන්නේ කොතරම්ද ඇත්තටම මිනිස්සු පිස්වෙන් වගේ. ඒ කියන්නේ එච්චරට මිනිස්සුන්ට මේ ගීත ඔවුන්ගේ හදවත්වල රැඳිච්ච නිතර මේ ආදරය කරන අය පවා විරහ විඳින අය පවා මේ ගීත පසුපස මාර විදිහට පුදුමාකාර විදිහට හඹාගෙන ආවා. ඉතින් ඒත් එක්කම මේ ප්‍රේක්ෂකයන් ගැන රසිකාවියන්ගෙන් විවිධ අත්දැකීම් ඇති. ඔව් අනිවාර්යෙන් මට ලොකු chance එකක් තිබ්බා මේ දැන් සින්දුව හදාගත්තම කිසි ප්‍රශ්නයක් නැහැ. හදාගත්ත දවසේ රෑ ඉඳන්ම මට ස්ටේජ් එකේ ගායනා කරන්න පුළුවන් සංගීත කණ්ඩායමත් එක්ක. ඉතින් අපිට දැන් අලුතෙන් සින්දුවක් හදාගත්තොත් හරි අමාරුයි නේ මම එළියට දාගන්න විදිහක් එපා. ඒකේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඔව් දැන් ඒක ප්‍රශ්නේ තියෙනවා. ඔව් ඒක ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැන් ඒක මම හිතන්නේ මම මේ කාටවත් චෝදනා කරන්නේ ගොඩක් වෙලාවට දැන් මට ලොකු ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ බෑන්ඩ් එක ඇතුලේ මේ මගේ සින්දුවක් කියන්න. ඉතින් දැන් ගොඩක් වෙලාවට සංගීත කණ්ඩායම් වල හොඳ ශිල්පීන් ඉන්න හොඳට සිං කරන්න පුළුවන් කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට අවුරුදු ගාණක් ඒගොල්ලෝ බෑන්ඩ් එකේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට සින්දුවක් නැහැ. ඕන තරම් වාදකයෝ ඉන්නවා එහෙම. නේද? ඕන කෙනෙක්ගේ සින්දුනේ හින්දි කියනවා, සිංහල කියනවා, ඉංග්‍රීසි කියනවා ඕන එකක් ගයන්න පුළුවන්කම තියෙනවා තමන්ට සින්දුවක් නැහැ. ඔය ඒක වෙන්නේත් මම හිතන්නේ සංගීත කණ්ඩායමේ ඇතුලෙන් සපෝට් එකක් නැතිකම කියන එක මම කියනවා. ඉතින් මට ඒ වල ප්‍රශ්නයක් උන්නේ නැහැ අපේ ප්‍රියන්තලා කට්ටියම රොයිලා ඉතින් රොයි ප්‍රනාන්දුල විනායකයනේ. ඔව් සපෝට් එකක් දුන්නේ කියන්නේ මගේ සින්දු කියන්නේ මමත් ඉතින් ඔය ඔයාව කියපු ඔක්කොම සින්දු මම ගායනා කරලා තිනවා කියන්නේ හින්දි කියලා තියෙනවා. පරණ සින්දු ඕ කියන්නේ සංගීත කණ්ඩායමේ ශිල්පියෙක් වුණාම ඕන එකක් කියන්න පුළුවන්. කියන්න වෙනවා. මේ සින්දු විතරයි කියන්නේ එහෙම නෙමෙයි. දැන් සමහරට ආටිස්ලා නැති ප්‍රසංග හම්බ වෙනවා. පැය දෙක තුන ප්ලේ කරන කිසි බෑන්ඩ් එක ගන්න බෑනේ. අපිට අර ඒක කිසි ප්‍රශ්නයක් වුණේ බෑන්ඩ් එකම සිං කරනවා. ඔක්කොම දෙනා සින්දු කියනවා. කවුද ඉස්සෙල්ලා ගැලැක්සි එකේ මේ ඩ්‍රම්ස් කියවේ ඒෂාන්ට්? ඒෂියන් ෆර්නෑන්ඩෝ. කොහොමද යාළුවා? එයා ඇමරිකාවේ ඉන්නේ. ඒෂියන් ෆර්නෑන්ඩෝ කියන්නේ මර්වින් මිහිඳුගොල්ලගේ මල්ලි අක්කගේ පුතා. මට මතකයි මේ සංගීත වටපිටාව. මට මතකයි මේ දිනේෂ් මේ එක දවසක් අජිත් අයියා මේ මාත් එක්ක කිව්වා මේ ඇත්තටම බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් Tamanට සින්දු කියන්න පුළුවන් නම් ටිකක් ඒ වෙනුවෙන් වැඩක් කරන්න. අනිවාර්යයෙන්ම සින්දුව අපිට කියලා සින්දුවක් හදා ගන්න ඕනේ. දැන් මම කොහොම හරි මට කියලා සින්දු දෙක තුනක් හදාගත්තින්ද මට ඒකෙන් ලැබිච්ච දේවල් අප්‍රමාණයි. ගොඩක් දේවල් මම හිතනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ ගොඩක් දේවල් මට ලොකුලක් වුණේ කරගන්න ඔය සින්දු හතර පහ තමයි. හරි. මේ සමහර සින්දු තියෙනවා බය දැන් ජීවිතේට බද්ධ කරලා කියන්නේ ගොත් එීම හරි භයානක දේවල් බවට පත් වෙනවා. දැන් ගෑල්ලවකින් බුලින් අහන්න පුළුවන් ඔය දෙපළ මත තබා දෙන්නද ප්‍රථම හවුදුව කියලා. මේ ආපිලා මම දැක ලස්සන ගීතයක් මුමුණ හිටියා. ඒත් අර පෙරර කෙනෙක්ගේම තමයි නේ. නෑ ඔය කීකි හිටියේ මුතුකුඩි හෙලන අපේ මේ රෝහණ වීරසිංහ මහත්තයාගේ ගීතේ. පොඩි කොටසක් ගයමු අපිට කෙටි විරාමයකට යන්නත් තියෙනවා. ඒ යන්න කලින් මට හිතෙනවා ඒක හොඳයි කියලා විරාමයට තියාගන්න. පොඩි කැලක් කියන්න මට ඉතින් ඒ වගේම කියන්න පුළුවන් විදිහක් නැහැ. මුතු කුඩ ඉලන මල් වරුසාවේ උඩයි ගිලෙන විට වැයිලෙනි එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දැස ගියා ඉගිලි නුගසවැනි බොහොම සුන්දර කතාබහක් එක්ක තමයි අපි එකතු වෙලා හිටියේ. ඒ අතරම දැන් ඇත්තටම මේ විරාමයකට ගියත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට අහන්න ගොඩක් දේවල් හිතෙනවා. ඒ අතරම දැන් අපි ප්‍රසංග වේදිකාව ගත්තොත් එහෙම දැන් ඒ කාලේ නම් අපි පුංචි කාලේ වුණත් ඉතින් ඔය කානිවල් එකක් බලන්න. කානිවල් කියලානේ අපි ගොඩක් වෙලාට ඒ කාලේ කියන්නේ. ඉතින් කානිවල් එකක් බලන්න තාත්තත් එක්ක අම්මත් එක්ක සහෝදර සහෝදරින්වත් අරගෙන අපි ඔය ගමන යනවා නේද? දැන් පවුල් පිටින් යනවා මේ මියුසිකල් ෂෝ එකක් තියෙනවනේ. ඔක බලන්න. හැබැයි අද වෙනකොට අපි වුණත් සමහරක් වෙලාවට දෙපාරක් හිතනවා ඒ වගේ තැනකට යන්න. අනිවාර්යයෙන්. ඒ වගේම ප්‍රේක්ෂකයෝ පවා දෙපාරක් හිතනවා ඒ වගේ තැනකට යන්න. මොකක්ද මේ අයියට හිතන විදිහට මොකක්ද මේ හේතුව? මොකක්ද මේ වෙනස? ඇත්තටම දැන් සංගීත සම්දර්ශනය බලන්න ආවොත් ඩාන්ස් කරන අය ඔක්කොම ඉන්නේ ගොඩක් වෙලාවට පිටිපස්සට එන්නේ. අනික අය ඉස්සරහා අම්මලා තාත්තලා පොඩි අය ඔක්කොම
ඉස්සරහා හිටගෙන හරි ඉඳගෙන හරි බලනවා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නෑ ඩාන්ස් කරන අයගෙන්. ඔක්කොම ඩාන්ස් කරන කට්ටිය පිටිපස්සේ තමයි ඉන්නේ. ඒ ෂෝ එක පටන් ගත්තම ඉස්සර බයිලා ටිකක් ටෙම්පර් එක වැඩි සින්දු ඔක්කොම ඒ ආටිස්ලා ඉන්නේ පස්සේ තමයි. ඒ තමයි බිග් මාස්ටර් එකෙන් පටන් කරන් නිහල් ලෙසන්ගෙන් ඉවර කරනවා. එහෙම එකකුත් තිබ්බනේ. ඉතින් අර දැන් ඔක්කොම එකම ගොඩේ ඉන්නේ ඩාන්ස් කරනවා හිට බලනවා ඔය ඔක්කොම කට්ටිය එහෙම තමයි ඉන්නේ. ඒක හැදිච්ච ක්‍රමයක් තිබුණා ඇත්තටම. ඒව ක්‍රමයෙන් ඔහොමම නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ ඒ ප්‍රසංග වේදිකාව ප්‍රසංගයක් බලන්න එන අය ඒ අයගේ තිබ්බ විනය ප්‍රශ්නයක්. අනිවාර්යෙන්. ඉස්සර එහෙම එකක් තිබ්බ. දැන් ඉතින් හැමදේම ඉතින් වෙනස් වෙන එකේ ඕක පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඉස්සර අප්‍රසාදයට නේ අජිතේ මිනිස්සු හූ කිව්වේ. අනිවාර්යෙන්. ඊට පස්සේ ස්ටේජ් එකේ ආටිස්ලාම ඉල්ලන්න පටන් ගත්තේ හූවක් ඕනේ. අනිවාර්යෙන්. මං කියන්නේ ඕවා ලොකුවට බලපෑ. ඒ කියන්නේ හුවක් කීප මොනසෙට එතනින් එහාට විරෝධය පළ කරන්න වෙන දෙයක් නෑ. ඉස්සර විරෝධය පළ කරන්න මුලින් පොඩි හුවක් කියන විතර අපි දන්නවා වැඩේ පොඩක් අවුල් කියලා හදා ගන්නවා. අපි ඉස්කෝලේ යන කාලේ හරි මොනවා හරි ප්‍රශ්නයක් කියලා කවුරු හරි හුව කිව්වොත් අපි ගහ ගන්න යනවනේ මේ හුව කියන එක හරි දරුණු. ඊපස්සේ ඒක මං කියන්නේ අර භයානක තැන් වලට යොදන්න තිබිච්ච දේවල් මුලට ගත්තම ඒ මිනිස්සුන්ට තමන්ගේ විරෝධය පළ කරන්න හුව කිව්වට වැඩක් නෑ. ඉතින් වෙන මොන හරි රියැක්ෂන් එකකින් පටන් ගන්න වෙනවා. ඔව් ඒකට හේතුව ඉස්සර ඉතින් අප්පුඩියක් ඉල්ලන්න ඕනේ නැහැ. උන්තරම් හම්බෙන්නේ නැති ඒක හම්බෙන්නේ නැතුව ගියාම ලේසිම දේ තමයි හුවක් ඉල්ලන එක. හුව කොහොමද කියනවා. ඉතින් අර ලේසි හුවක් කියන අප්පුඩියක් ගහන්න ඕනේ නැහැ හුව කියනවා. මේ ගැලැක්සි සංගීත කණ්ඩායමට ඉතාමත්ම හොඳ වටපිටාවක් හදලා දෙන එක තමයි රූපවාහිනියේ මේ මනෝහරි. අනිවාර්යෙන් මේක අමතක කරන්න බෑ. වෙනම තැනක තියලා දුන්නා. ඒ කියන්නේ සංගීත කණ්ඩායම අපි සෑහෙන ප්‍රසංග වලට සහභාගී වුණා. අපි වැඩ ගහගෙන හිටියා බෑන්ඩ් එක. හැබැයි අපි අඳුරගත්තේ ජාතික රූපවාහිනිය හරහා ඒක අනිවාර්යයෙන්ම මතක් කරගන්න. ඔයගොල්ලෝ ඒකතුලේ හරි කැටයන් දැම්මට ඒක. අනිවාර්යයෙන්ම. මොකද්ද ඈතරන් නියමන් ගීතේට එහෙම මියුසික් නතර කරලා කට්ටියම ක්ලැප් කර මේ ඇත්තට ඉතින් ඒක අමතක වෙන්නේ නැහැ. මට මතකයි අපි ඔයා මතක් කරා. අපි ඇන්දේ අර කොළපාට කෝට් එක. ඊට පස්සේ අපිව ප්‍රසංග වලට කතා කරද්දි කියනවා මේ අර කොළපාට කෝට් එක ඇඳලම ප්ලේ කරන්න. අර රූපවාහිනියෙන් දැකපු පුරුදු. ඔව් ඒක පුරුදු වෙලා ඒකට ආස වෙලා ඉතින් අපිව දකින්න එහෙම. අපිට මතකයි මේ මට මතකයි අපි මම හිතන්නේ ඒ කෝට් එක ඇඳලා ඒක නාස් ඒක එච්චරටම ඉවරයි. අපි ආයේ ඒ පාටම තව එකක් මැව්වා. ඒ අර කෝට් එක ඇඳලා සවුත් වෙලා එච්චරටම ඒක ඉල්ලනවා. ඒ කියන්නේ එච්චර කාලයක් ඒක ඉල්ලුවා අපේ මේ ඒ කෝට් එක මොනිය මම හිතන්නේ කෝට් දෙකක් තුනක් මැව්වා ඒ පාටින් මේ විදියට. ඒ අපි ටුර් එකක් ගියත් ඉල්ලනවා අර කෝට් එක ඇඳලා ප්ලේ කරන්න ඕගොල්ලෝ එහෙම කියලා. එච්චරම ගැලැක්සිස්ලාගේ තීම් කලර් එක බවට කොළපාට පත් වුණා. ඒක ආවේ මනෝහරිත් එක්ක වටපිට. ඒක ඉතින් අමතක කරන්න බෑ ඇත්තටම. පොඩි කාලේ ඉඳන් නොතේරුම් කරන මං හිතන් හිටියේ එක්තරා පක්ෂයක මේ ප්‍රධාන සංගීත කණ්ඩායම කියලා. ඒක අපිට හිතා ගන්න පුළුවන් දිනේශයගේ තත්ත්ව කොහොමද කියලා. හොඳට මියුසිකල් ෂෝස් බලපු කෙනෙක්. ඔව්. අපි අවුරුදු ගානක් හම්බෙනවා. ඉස්සර ඔය ගගන පහනේම දැක්කම අපි ඉන්නේ බොරැල්ලේ. රත්මලානේ බොරටුව පැත්තෙත් මියුසිකල් ෂෝ එකක් කරද්දී අහසට වදින ලයිට් එක දාගෙන. අනිවාර්යයෙන්. ඒ දැකලා කියනවා මියුසිකල් ෂෝ එකක් තියෙනවා යන් කියලා. යනකොට ලස්සන නැන්ද බැලගෙන යන කොල්ලෝ එනකොට එන්නේ ෂර්ට් නැතුව බස් එකේ ඉන්න සල්ලා පයින් එනවා කියලා කියන්නේ. ඔයාලා මම කිව්වා ඉස්සෙල්ලා මේ ඇහෙන ප්‍රශ්නේ ඉස්සර ඇහුණා කියලා හැමෝටම සමහර හිතමුකෝ ගොඩාක් දුර ටිකක් ඇතුළක මියුසිකල් ෂෝ එකක් තිබ්බා කියලා. ඉස්සර ටෙලිෆෝන්ස් උත් නැහැනේ හෑන්ඩ් ෆෝන්ස් මුකුත් නැති කාලේ ගොඩක් ගායකයෝ මග නවත්තලා කන් දෙනවලු කොහෙන්ද ඇහෙන්නේ කියලා. එහෙම තමයි යන්නේ. එහෙම තමයි හොයාගෙන යන්නේ. දැන් ඒක මාරලා අර කිව්වා වගේ එහා පැත්තට ඇහෙන්නේ නැහැ. හැබැයි ඉතින් තියෙන ලංකාවේ මම ඒගොල්ලන් මුකුත් කියන්නේ හොඳ මේවා තියෙන අතට දැන් හොඳම සවුන්ඩ්ස් තියෙනවා. ඒක ඉතින් මිනිස්සුන්ගේ කන් වෙනස් වෙලාද කියන එකයි වැඩි. ඔව් සවුන්ඩ් සෙටප් එකට මෙච්චරක් ඕනේ කියලා කියනවා. හැබැයි එහා පැත්තේ වැඩට ඇහෙන්නේ නැහැ සවුන්ඩ් සෙටප් එක. ඒක ප්‍රශ්නයක්. ක්ලියර් නැහැ කියනවා. මට නම කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පියෙක්. එයා මට ඔය මෑතක හම්බුණා. මම ඇයි මේ ෂෝස් වලට එන්නේ නැත්තේ කියලා. මල්ලි ඒවල සින්දු කියන්න බෑ කිව්වා. මම කියන්නේ මේ අපිව උඩ දාගන්න කියලා නෙමෙයි. ඒ කාලේ සංගීත කණ්ඩායම ඇත්තටම ගායකයන්ට හරි සාධාරණයක් කරා අපි මේ සින්දුවේ තියෙන එක විතරයි ප්ලේ කරන්න වෙන මොකුත් නැහැ. ඒ විදිහටම ප්ලේ කරනවා. ඉතින් අක මං ආස නැහැ දැන් සින් කරන්න කියලා. කැසට් එකේ ක්වොලිටියටම සින්දු අහන්න. අපිට පොඩි පිස්සුවකුත් තිබ්බා. ඒ කියන්නේ මේක ගහන්න ඕන කැසට් එකේ ක්වොලිටියටම කියලා. මේ දැන් සමහරලාට ඉස්සරහට ඇහෙනවා පිටිපස්සට ඇහෙන්නේ. පිටිපස්සට ඇහෙන්න ගත්තොත් ඉස්සරහ මිනිස්සුන්ට අහගෙන ඉන්න බැහැ. ඔය ඉතින් වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව කියාගන්න තමයි මේ ප්‍රවීණිය කිව්වම ඔය කතන්දරේ මතක් කරලා ගන්න. අපි තව සින්දුවක් අහමු. මොකද්ද අපි දැන් අහන සින්දුව? සඳ බොඳ කියන එක. මේකත් මම නිර්මාණය කරපු ගීතයක්.
හේමසිරහල් පිට මහත්මයා තමයි සින්දුව ලියලා දුන්නේ. බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහිවී කඳුළු රැඳී තිබුණා මගේ දැසේ පසුතැවෙනා සිත මාගේ වවන්නද කෙලෙසේ සඳ බොඳවී යන විටදී ආකාසේ ඔබ සිහිවී කඳුළු රැඳී තිබුණා මගේ දැසේ පසුතැවෙනා සිත මාගේ වවන්නද කෙලෙසේ පතන්නෙමේ ආත්මයෙන් ආත්මයේ ඔබේ ළඟින් රැඳෙන්නෙමි රකිමි ආදරෙන් මාගේ පන වගේ පැතුමන් පතන්නෙමි සඳ බොඳ වී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහිවී කඳුළු රැඳී මගේ දැසේ පසුතැවෙනා සිත මාගේ වවන්නද කෙලෙසේ විශාල වූ ආදරේ බිඳුනෙමා ඔබේ සිතේ හැඟුම් ගැන ළඳේ හඳුනා නොගත් නිසා සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ බිඳුනෙමා ඔබේ සිතේ හැඟුම් ගැන ළඳේ හඳුනා නොගත් නිසා බොඳ වී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහිවී කඳුළු රැඳී තිබුණා මගේ දැසේ පසුතැවෙනා සිත මාගේ වවන්නද කෙලෙසේ සඳ බොඳ වී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහිවී කඳුළු රැඳී තිබුණා මගේ දැසේ පසුතැවෙනා සිත මාගේ වවන්නද කෙලෙසේ මේ ගීතවලට වශී වෙලා උමතුවෙන් පස්සෙන් ආපු රසිකාවියෝ හිටියේ නැද්ද අයි? ඉන්න හැම ගොඩක් කට්ටිය ඉන්නේ ඒක කියන්නත් බෑනේ. අනේ අපි කියමු. මේ වෙනුමක් ඒ කියන්නේ ප්‍රසංග වේදිකාවේ දැන් ගොඩක් කට්ටිය හිටියා කොණ්ඩේ වවාගෙන. ඒ හැබැයි මේ මැද්දේ අනිත් හිටියේ එයාගේම විදිහේ. කොච්චර දේවල් ආවත් වෙනස් වුන්නේ නැහැ. ඔය එහා කට් එක ඕකමයි අඳින පළඳින විදිය කළු පාට තමයි ටිකක් වැඩිපුර කැමති. මගේ වයිෆ් කැමති කළු පාටද. හිත රිදෙනවා එහෙම කියන්නේ. නෑ මමත් ඉතින් ඇත්තම කාලේක මට මතකයි අපේ
නිෂ්පාදකතුමා එකපාරක් කිව්වා මේ මචං මේ ටික කලර්ෆුල් ඇඳගෙන වරෙන් මම කිව්වා කලර්ෆුල් නම් බෑ මචං කළුෆුල් ඇඳන් එන්න. කළු තමයි නිකන් කළු තමයි. නිකන් ප්‍රශ්නේ ලිස්සුනා වගේ කියලා හිතුණා. නෑ නෑ එහෙම නෙමෙයි. ඉතින් ඇත්තටම ওই දෙපැත්තම ඉන්න අදටත් කතා කරන ගොඩක් ඉන්නවා. ඉතින් සමහර මගේ හොඳ යාළුවෝ වෙලා ඉන්නවා. ගොඩක් ඇත්තටම එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් මාර කිව්වේ කොහෙ ගියත් ඒකේ ආදරය මට ලැබෙනවා කියලා මොකක් හරි දෙයක් කරගන්න ගියත් ඒතන ඉන්නවා සින්දුවට ආස වෙච්ච කවුරු හරි ෂෝ එකක් බලපු එක්කෙනෙක් ඉන්නවමයි. කිසි කරදරයක් නෑ. මම ඇත්තටම හිතන්නේ දැන් අපිට මෙහෙමනම් අපිට වඩා ජනප්‍රිය ශිල්පීන් ඉන්න ඕන තරම් ලංකාවේ. ඒගොල්ලන්ට කොහොම සැලකිල්ලක් ඇද්ද අපිට මෙහෙමනම් කියලා ඉතින් හිතනවා. හැබැයි ඔය විදිහට දැන් එහෙම බොහොම ආදරණීය රසිකයෝ පස්සේ කාලෙක ජීවිතේ හොඳ මිත්‍රයෝ බවට පත් කරගෙන අත්හැරෙන්න දෙන්නේ නැතුව දෙවිසුන් අතහරින්න බෑනේ. පුදුම ලෙන්ගතුකමක්. ඒක ලෝභ හිතන විදිහේ බැඳීමක්. හැබැයි ඒක එහෙම නඩත්තු කරන්න ගිය තුලින් එක්කෙනා බිරිඳ කියන කෙනාගේ අවබෝධය ඉවසීම කියන එක හරි ප්‍රබල වෙන්න ඕන නේද? නැත්නම් මේවා ගිනි ගෙඩිනේ. ඔව් දැන් මගේ ওই සින්දු ඔක්කොම මම ඉස්සෙල්ලම මේ ගිටාර් එකකින් ප්ලේ කරලා හදලා එයාට තමයි ගොඩක් කරලා පෙන්නුවේ. එයා තමයි ඉස්සෙල්ලම අපික් කියලා. හා පළවෙනි ඔය වැටෙන කඳුළු සඳ බඳ විමීදුමක් වෙලා එතෙන්න ඔක්කොම එයාගෙන් අහනවා මේක සෙට්ද කියලා පොඩ්ඩක්. එනිසා සමහරට ඉතින් සමහර පොඩි දැන් තිබ්බොත් එතන පොඩ්ඩක් වෙනස් වුණා නම් කියලා එහෙම කියලා තියෙන ඕන තරම්. ඉතින් ඒකත් පොඩි එකක් වෙන්නේ නැති කියලා මම හිතනවා පොඩි ආශිර්වාදයක් හම්බ වෙනවනේ කොහොමද? ඔව් නෑ මං කියන්නේ අර දැන් රසිකත්වයේ සමහර දේවල් බිරිඳ අවබෝධ කරගත්තේ නැත්නම් එහෙම හරි ප්‍රශ්නයක් නේ. ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක සෑහෙන වැදගත් නේ. නෑ මට කොහොමද ගොඩක් ඉන්නවා එහෙම යාළුවෝ වෙලා ඉන්නවා දැන්. මගේ එක යාළුවෙක් ඉන්නවා මේ ෂර්ලි කියලා. එයා මට කොළඹ සංගීත ප්‍රසංගිකෙත් තමයි හම්බුනේ. පව් කාලේ මගේ හොඳම යාළුවෙක්. දැන් මගේ හොඳම යාළුවා. ඊට පස්සේ ඇමරිකාවට ගියා. ඊට පස්සේ එංගලන්තෙට ගියා. දැන් මම ගිහිවිලිත් මම හොයාගෙන එනවා. ඉතින් ඒ ආදරේ දැන් ඉතින් මගේ රසිකෙක් නෙමෙයි ඉතින් මගේ සහෝදරයෙක් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ අම්මත් කියන්නේ මම ගියාම මේ මගේ අනිත් පුතා වගේ තමයි මට කියන්නේ. ඉතින් ඒ වගේ හම්බෙච්ච යාළුවෝ ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ මේ මට තරම් මට වෙලාවට ඉඳලා මෙච්චර මේ යාළුවෝ ඉන්නවද වෙන කාට හරි කියලා. මෙච්චර යාළුවෝ ඉන්නවා. කියන්නේ ලෝකේ පුරාම කොහෙ ගියත් යාළුවන්ගෙන් කිසිම අඩුවක් නැහැ. දැන් අර මේ දිනේෂ් මතක් කරපු කාරණාවට පොඩ්ඩක් අපි යමු අය. අර බිරිඳ ගැන කතා කරානේ. කොහොමද මේ ඇය පිළිබඳව අපි ටිකක් කතා කරමුකෝ. ඇය කොහොමද ඔබව දරාගෙන ඉන්නේ? ඔව් ඇත්තටම මේ මං හිතන්නේ එයා තමයි ඇත්ත දැන් මගේ බබා ළමයි 3 දෙනෙක්. ඒගොල්ලන්ගේ වැඩ මම කිසිම දෙයක් මං ඔලුවට අරගත්තේ නැහැ. කියන්නේ අරගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. එයා තමයි ඒ ඔක්කොම මහන්සියලා ඒවා කරේ. ඉතින් දැන් බබාලා නෙමෙයි ළමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ලොකුයි. ඒගොල්ලන්ගේ සාර්ථකත්වයට අනිවාර්යෙන්ම එයා තමයි පිටිපස්සෙන් ඉඳලා ඒගොල්ලන් නගා සිටුවේ. ඉතින් මට ඒවා ගැන මට පුළුවන් වුණේ සල්ලි දෙන්න විතරයි. වෙන කිසිම දෙයක් මම කරේම නැහැ ඇත්තටම. ළමයින්ගේ හැමදේම හරියට කරලා ඒගොල්ලන් ජීවිතේ හොඳ තැනකට ගෙනාවා. එයා ඉතින් ඒක ක්‍රෙඩිට් එක යාටම යන්න ඕනේ. ඔව් ඒ කියන්නේ දැන් හම්බ කරලා ගෙදරට ගෙනත් දෙනවා කියලා කියන එකෙත් මේ කියන්නේ වාදකයෙක් හැටියට ලංකාවේ වාදකයන්ට එහෙම තමන්ගේ ජීවිතය අවශ්‍ය දේ නඩත්තු කරගන්න පුළුවන් විදිහට අපි දන්නවා. දැන් බෑන්ඩ් එකක් කියලා කිව්වොත් ලොකු ගාණක්. හරිද? හැබැයි ඒකේ නායකයා දැන් ඒක එහෙම ඕගොල්ලන් කාලේ තිබුණේ පඩිද නැත්නම් ෂෝස් වලට ගෙව්වද මොකද්ද? ඒක වෙනස් වුණාද ඒ සිස්ටම් එක කොහොමද? තාමත් මම දන්න විදිහට බෑන්ඩ් එකක එහෙම පඩියක් කියලා නැහැ. මම දන්න අපි ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල උඩ තියෙන ඒවලත් එහෙම ඒ කියන්නේ එහෙම පඩියක් කියලා එහෙම එකක් දෙන්නේ නැහැ. ෂෝ එකකට ගොඩක් අපිට වුණත් ඒ කාලේ අපි ෂෝ එක ගත්තා නම් මේ ගානට සවුන්ඩ්ස් වලට ගියා, ලයිටින්, ජෙනරේටර්ස් ගියා, ඊටු ටික කට්ටියට බෙදෙනවා. වාදක අතර සමසමෝදයක බෙදෙන්නේ? සමහර සංගීත කණ්ඩායම් වල එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නේද අපිත් මම බෑන්ඩ් එකට ආපු කාලේ මට ඩොන් ෂෑමන්ලට එහෙම ඒ ගාන හම්බුනේ නැහැ. පස්සේ ඉතින් ඒක ඒව හැදෙනවා. ඉතින් එහෙම තමයි. මොකද දැන් ආව ගමම ඕනම ආයතනයක මේ පඩිය දෙන්නේ නැහැ නේ. එහෙම වෙන්න ඕනේ නැහැ නේ. පොඩ්ඩක් කාලයක් යන්න එපා. ඉතින් ඕකෙත් මම පොඩි දෙයක් දකින ඇත්තටම ඉතින් ඒවත් වෙනස් වෙන්න ඕනේ. කියන්නේ අපි හිතමු දැන් ඉහළම තලයේ සංගීත කණ්ඩායමක් හිතන්න මම මේ කාටවත් මෙයක් කරන්නේ. ওই සංගීත කණ්ඩායම සියල්ලම එක සමානව නැහැ. ඒ කියන්නේ මම නම් දකින්නේ හැමෝටම එක සමානව හම්බෙන්න ඕන. හැමෝම ආසයි ජීවිතේ හොඳට ජීවිතේ විඳින්න. මේ මගේ වයිෆ් වගේ මම අපේ වාදන ශිල්පියාගේ මගේ සහෝදරයා එහා පැත්තේ ඉන්නේ ප්ලේ කරන එක්කෙනාටත් තියෙන්න ඕන වාහනයක් තියෙන්න ඕන හොඳ ගෙයක් තියෙන්න ඕන. ඒගොල්ලොත් තමයි මහන්සි වෙනවා ඒගොල්ලන්ගේ දෙයක් කරගන්න. ඉතින් ගොඩාක් සංගීත කරන අපිට එල්ලි වෙනකන් දවස ගානෙම මියුසිකල් ෂෝස් කරන හැබැයි තාම යන්නේ මෝටර් සයිකලේ. මං එයාලව හැලු කරනවා නෙමෙයි.
ඒකට ලොකු හේතුවක් තියෙන කොහේ හරි වැරද්දක් තියෙනවා. නික අජිත්ගේ ජීවිතෙත් මං අහලා තියෙන දේ මං දන්න විදියට ටිකක් ගොඩ යන්න පටන් ගත්තේ වැඩිපුර ආටිස්ට් කෙනෙක් හැටියට සිං කරන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම මමත් ඇත්තටම මම මෝටර් සයිකලයක් මට තිබුණේ බෑන්ඩ් එකට ආව කාලේ ඉඳන්ම තිබුණා. මම බයික් එක කාටද නිකන් හරි දෙනවා කියලා හිතාගෙන හිටියේ කියන එච්චර මම බයිසිකලෙන් අවුවට වැස්සට තිබුණා. ඔක කාටද නිකන් හරි දීලා දානවා කියලා. ඔහොම ඉදී ළඟ ගෙදර කෙනෙක් මම ඇහුවා මේ බයික් එක විකුණන්නේ නැද්ද කියලා. මම විකුණනවා කියලා. මේ කීයද කියලා මම අහුවා කීයක් දෙන්න පුළුවන්ද කියලා. ඕක නම් ගන්න මට එච්චර සල්ලි යන්නේ නැහැ රුපියල් 30000යි තියෙන්නේ කිව්වා. මම කිව්වා හරි රෙන්න දෙන්නම් කියලා. ඒ වෙලේ ඒකේ ටයර් එකක්ම රුපියල් 15000ක්ද කිව්වා. බයිසිකලේ දීලා දැම්මා. ඒ කියන්නේ මට ඕනෝනේ නිදහස් වෙන්න එකකින් මම ඒක නේ ඒකට මේවා කරන්නේ මම එච්චර අවුවට වැස්සර තිබුණ අවුරුදු ගානක් දැන් හිතන්න පාන්දර ෂෝ එක ඉවරයි. අපි මීගමට යන්න ඕන. මම ඒතර ගම මම හිටියේ කඳාන. මමයි ප්‍රියන්ත නාවලගේ මේ අපි යනවා බයික් දෙකේ යන්නේ. පාන්දර ෂෝ එක ගහලා එනකොට හොඳම වැස්ස කියලා හිතන්න. අපි තෙමීගෙන එනවා. මම ගොඩක් වෙලාවට මේ සපත්තු දෙක ගලවලා බෑග් එකක දාගෙන බයිසිකලේ එන්ජින් එකට කකුල් දෙක තියාගන්නවා මේ සීතල හින්දා. ප්‍රශ්නේ ගන්න එන්න. කොහොම ඇවිල්ලා තමයි දැන් ඉතින් හොඳ වෙහිකල් එක යන්නේ ඉතින්. දැන් වාහන සේල් එකයි අයිතිකාරය. ඔදීමත් කර. ඇත්තට ඉතින් අර මම අර කියන්නේ මොන හරි දෙයක් අපි කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. නිකන් ඉඳලා කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඕනම කෙනෙක් දැන් අපි ගත්තොත් ඕනම චරිතයක් හොඳ තැනක ඉන්නවා නම් එයා මුල් කාලේ උපරිම කැප වෙලා තියෙනවා. මහන්සිලා තියෙනවා. නිදි මරලා තියෙනවා. වැඩ කරලා තියෙනවා. එහෙම ඇවිල්ලා තමයි ඕනම පුද්ගලෙක් මේ තැනකට එන්නේ. ඒ වගේ එකත් මටත් එහෙමම තමයි. අග මල්පි පෙන්නන මුල හයියට තියෙනවා. අනිවාර්යෙන්. සහ මේ දැන් වාදන ශිල්පීන් ඕන තරම් බිහි වෙනවනේ අයි වෘත්තීය මට්ටමේ වාදන ශිල්පියෙක් වෙන්න. Tamanට ස්ථාවරයක් හදාගන්න. ඒක දැන් නවකයින්ට කොයි විදිහටද බලපාන්නේ? නවකයින්ට කොයි වගේ දෙයක්ද අයියා කියන්නේ? මම ඒක තමයි කිව්වා තමුන්ගේ නිර්මාණයක් තියෙන්න ඕනේ. නැත්තම් නිකන් වාදන ශිල්පියෙක් වෙලා අයින් වෙලා ඉතින් ඒකට සංගීත කණ්ඩායම පැත්තෙන් සපෝට් එකක් ඕන. ඒ කියන්නේ සංගීත කණ්ඩායමට හානියක් නොවෙන්න තමුන්ගේ නිර්මාණයක් හිමින් එළියට දාගන්න ඕන. ඒක සල්ලි ඉතුරු කරගන්න කියලා මම කියන හැම වෙලේම නාස්ති කරගන්න එපා. ওই කාලේ ඒක දැනෙන්නෙත් නැහනේ. ඔක අපි දුමු කසාද බඳලා නැති වාදන ශිල්පියෙක් ඉන්නවා කියලා යට ඉතර ඔය දැනෙන්නේ නැහැ. කනවා බොනවා. ඔව් ඉතින් කසාද බඳලා ටික දවසක් ගියන් පස්සේ තමයි අර සල්ලි ටික අපරාධ කියලා හිතෙන්නේ. ඉතින් පුළුවන් තරම් සල්ලි ටික ඉතුරු කරගෙන මොකක් හරි තමුන්ට කියලා දෙයක් හයියක් තියෙනවා. තමුන්ගේ පැත්තෙන් සින්දුවක් හදාගෙන හරි එක මියුසික් සින්දුවක් හදලා හරි මොනවා හරි පැත්තකින් එන්න ඕනේ නැත්තම් නිකම්ම ශිල්පියෙක් විදිහට නැති වෙන එක. බෑන්ඩ් එකක් වුණත් ඔබ ගැල්ල ගිය දවසට එතනට එන්න ඕන තරම් පිරිස ඉන්නවා. කට්ටිය එන්න ඕන තරම්. ලංකාවේ මියුසික් කරන තරම ඕන තරම් ඉන්න. ඒක හරි වටින කාරණාවක්. සංගීතයට කලාවට යනවා කියලා කියන්නේ කැලෑවට යන්නේ නැහැ කියලා කියන එක නේ. ඒක දෙක සෑහෙන වටිනවා. මේ හැබැයි මට හිතෙනවා දැන් මෙච්චර අත්දැකීම් තියෙන මිනිස්සෙක් මෙච්චර දේවල් කරපු කෙනෙක් කලපුරුද්ද පළපුරුද්ද තියෙන කෙනෙක් දැන් ගායකයෙක් හැටියට පොඩ්ඩක් පැත්තලා ඇඳින ව්‍යාපාරිකයෙක් හැටියට වෙනම ගමනක් ගියාට අඩුම තරමේ ස්ටේජ් එකේ පර්ෆෝම් නොකලත් බෑන්ඩ් එකක් පටන් අරගෙන ඒක පොඩ්ඩක් කරගෙන යන්න මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා පොඩි අත්දැකීම් ටිකක් ඒ කට්ටියට දෙන්න නෑ මම ඇත්තට එහෙම පොඩි try එකකුත් දුන්නා ඊට පස්සේ ඒක පොඩ්ඩක් මටත් තියෙන එක ටික කරන්න අමාරුයි කියලා මොකද දැන් හැමෝම බලන්නේ එකපාරට ජනප්‍රිය එකපාරටම ස්ටේජ් එකේ තරුවක් වෙන්න තමයි බලන්නේ. එහෙම අමාරු ඉතින් කාලයක් ඕනේ. ඒක වෙඩින්ග්ස් ගහන්න ඕනේ නේ. බර්ත්ඩේ පාටි එකක් හරි ගහන්න ඕනේ. පරිප්පු කාලා චාටර් වෙලා නිකන් එන්න පොඩි එකක් තියෙනවා. ඉතින් කට්ට කාලා එනවා කියන්නේ. ඕක ගත්ත ගමන් ගිටාරේ ගහලා ස්ටේජ් එකේ සින්දුවක් කියලා එහෙම වෙන්න ටිකක් අමාරුයි කාලයක් ඕනේ. සහ මේ ඔබේ අතින් නිර්මාණය වෙච්ච ගීත හරහා ජනප්‍රිය වෙච්ච ගායන ශිල්පීන් පවා ඉන්නවා. ඒ ගීත ජනප්‍රිය වෙච්ච ජින්ජර් සෙට් එකක් ඉන්නවා. ඉතින් මම සින්දු හදලා දුන්නා. ඒ මේගොල්ලෝ හිල්මිලා එහෙමනේ. ඔව්. දැන් හිල්මිත් එහෙමනේ. ඔය සින්දුවක් තියෙනවා. ඕද ෆෝන් දුන්නා වැඩේපත් වුණා. ඔව් ප්‍රථම හද සින්දුව එහෙම තමයි හම්බුනේ. හිල්මි මයි ළඟම යාළුවා අදටත් අපි දෙන්න. කිසි ප්‍රශ්නයක් නැති දෙන්නේ අපි දෙන්න. මේ හිල්මි මම හිතන්නේ හිල්මි හදපු ගොඩක් නිර්මාණ හිල්මි පසු කාලේ ඒක ගායනා කරා. ගායනා නොකරපු එකම සින්දුව මගේ සින්දුව. මම ඒත් ඇත්තටම අදුරේ කල්පනා කරා ඒක ලක්ෂ්මන් හිල්මි ගායනා කළා නම් මොන විදියට හේද අපිට කියලා. වෙනම රහකට කිය. මතක් කළා කියන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ තාමත් අර ජාතික ක්‍රීඩා විකාශයේ සතුට මාවයි කියලා ඉවරන ජින්ගල් එකක් තියෙනවා. ලංකා කොච්චර ජින්ගල් ආවත් ඒවත් එක වෙනස් වෙන්න පුළුවන් කමක් හම්බෙන්න. අපේ හිරුවියනේ දේවලුත් කරේ. හිල්මි.
ඒ ඕන දෙයක් කරන්න ඕන channel එකකට කවුරු උදව්වක් කිව්වොත් අයියේ මට පොඩ්ඩක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් වැඩකට අපිත් එහෙම නේද ගෙදර තාම කොස්සාරි අතට දෙනවා හරි වැඩකට ගියාට පස්සේ නම් අපිට පොඩි ජින්ගල් එකක් දෙන්න අපිටත් අමතක වෙනවා පස්සේ සතියකින් දෙකකින් මල්ලන්නේ ජින්ගල් එක වැඩි කරලා තියෙන්නේ මාර මිනිස්සුනේ මේ ඒ ගණේම කෙනෙක් ගොඩක් දේවල් කරලා නිහඬව පැත්තල්ලා එදගෙන ඒ විදිහම තවත් මේ ඒ වගේම නිර්මාණ කරන්න බිහි කරන්න ශක්තිය කොහොමද ඉතින් නිර්මාණ පැත්තට ඉන්නවාද අර වැඩි වෙලා තියෙන ඕන තරම් නිර්මාණ එළිය තියෙද්දී හරි අමාරුයි මේ දැන් අතර අපි සංගීත කණ්ඩායම පැත්තෙන් පොඩි නිහඬ වීමක් තියෙනවා ගැලැක්සිස් අපි පොඩ්ඩක් පහුගිය කාලේ පොඩ්ඩක් නවත්තලා වගේ හිටියේ නවත්තලා ගෙන පොඩ්ඩක් ප්‍රියන්තත් ස්ටුඩියෝ එක පැත්තටම යමු වුණා ඔහොම ආවා ඉතින් දැන් ආයෙ පොඩ්ඩක් මොකක් හරි කරමු කියන කට්ටිය පොඩ්ඩක් රොයි අයියලා මොකද කියන්නේ එහෙම අදහස් ඔව් ආයෙ පොඩ්ඩක් නිකන් ජොලියට වගේ ප්ලේ කරමු කිය පොඩි අයිඩියා ජොලියට කරලා බලන්න ඒක තමයි ජොලියට කරලා බලන්න අනිවාර්යයෙන් ඒ ඇති හරි නිකමට හරි දැන් බිස්නස් ෂෝ එකට ගෙන්න ගන්න ඕන නම් අපේ ටෙලිෆෝන් නම්බර් එහෙම මගේ 072 235යි 103 235යි 103 හරි මෙන්න මේ ඇවිතින් තිරේ ඔය අංකයට කතා කරන්න මේ රෑ දෙකට හරි අයියේ කොහොමද කෑවද බිරි වහන්න නෑ ඒව ගොඩක් එනවා ඒව සාමාන්‍යයි ඒක තමයි මම කියන්නේ පූල් කරන් එනවා ඒත් ඉතින් මොකුත් මම කියන්නේ ඇත්තට ඉතින් කවුරු වේදම් කරලා කෝල් එකක් ගන්න ඒ මොකක් හරි ආදරයක් නිසා ගොඩක් වෙලා පිටරට ඉන්න අය දැන් ඒගොල්ලන්ගේ වෙලාවයි අපේ වෙලාවයි වෙනස්නේ අනිවාර්යෙන් මචන් නිදිද කියලා අහනවා ඉතින් හොඳ නිින්දේ පාන්දර 4ට 3ට විතර සමහරට ඒගොල්ලන්ට හවස වෙන්න පුළුවන් ඔව් අපිට එහෙම පුළුවන් වුණාට මේ අපිට පුළුවන් වුණාට ඒ වගේ වෙලාවට ಜಾති අමතන්න ජනප්‍රිය මිනිසුන්ට ඒක බෑනේ හරි එහෙනම් අපි වැඩේ හමාර කරනවා හරි ඔය ස්තුති කාලයකට පස්සේ වෙත් ආවට ඉතින් ඔයාටත් ඔයගොල්ලෝ දෙන්නටම යෝග අපේ නිෂ්පාදක මණ්ඩලය අපේ කැමරා සෙට් එකේ යාළුවෝ හැම දෙනාටම ගොඩක් ස්තුතියි ඒත් එක්කම අපි පසින්දු නිම්සරවත් කස්තුරි කසුන්වත් අපි මතක් කරනවා ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට වාදනයෙන් බොහොම ස්තුතියි අපි නම් ගීතයකින් වැඩේ හමාර කරමු හරි ඔය දිතුල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු නැත මත දෙවුරා ආදරෙයි මට ආදරෙයි මට ආදරෙයි මට ඔබේ රූලතා ඇන්දෙමි හදේ පෙම්රතා ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම ආදරෙයි මම ආදරෙයි මම පිපෙන්නට ඉතාලන්නුණු මලක්සේ දකින්න පින්වත් ඔබේ මුව මඩල මට සිප ගන්න සිත්තුනා වසන්තයේ සිතූ පැතුමන් වසන් කළ නොහැකි තරමට ඔය සිත පැතුම් මල් පෙම් රොනින් වර වෙලා රොනින් වර වෙලා රොනින් වර වෙලා ඔය දෙතුල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දැත මත දෙවුරා ආදරෙයි මට ආදරෙයි මට ආදරෙයි මට ඔබේ රූලතා ඇන්දෙමි හදේ පෙම්රතා ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම ආදරෙයි මම ආදරෙයි මම
ලබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දැත මත දිවුරා ආදරේ මට ආදරේ මට ආදරේ මට ඔබේ රූලතා ඇන්දෙමි හදේ පෙම්බතා ගීයකින් මෙසේ පවසමි ආදරේ මම ආදරේ මම